මොකද්ද මේ PT exam එක කියන්නේ? මේක ඇත්තටම IELTS වගේම ඔයාලගේ English language එක ටෙස්ට් කරන exam එකක්. එතකොට මේකෙදි IELTS සහ මේක අතර තියෙන ප්‍රධාන වෙනස තමයි අපි IELTS වලදී human factor කෙනෙක්, ඒ කියන්නේ human මිනිස්සෙක් යොදා ගන්නවා අපිව මේ assess කරන්න. එතකොට අපිට ලකුණු දෙන්නේ මිනිස්සෙක්. ඒ වුණාට PT එකේදී අපිට ලකුණු දෙන්නේ AI එකක් විසින්. ඒ කියන්නේ artificial intelligence, ඒ කියන්නේ algorithm එකක් තමයි අපිට ලකුණු දෙන්නේ. එතකොට පියර්සන්ලා හදපු AI bot කෙනෙක් කරහා තමයි අපිව assess කරන්නේ. එතකොට අපි මේ පින්තූරේ තියෙන වගේ අපි මේ වගේ ගිහිල්ලා ටෙහෙකට ගිහිල්ලා මේ වගේ අපි සීට් එකලා කම්පියුටර් එකක් ඉස්සරහා තමයි අපි එක්සෑම් එක කරන්නේ. එතකොට අපිට සම්පූර්ණ මාක්ස් දෙන්නේ හදපු AI එකක් හරහා. එතකොට මේකෙදිත් IELTS වගේම listening, reading, speaking, writing කියන ඒ ප්‍රධාන කම්පොනන්ට් හතර තමයි අපිව එවලුවේට් කරන්නේ. එතකොට ඒක තමයි මේක මුලින්ම ඔයාලා දැනගන්න ඕන. මේකේ අපිට human කෙනෙක් නෑ අපිට ලකුණු දෙන්න. ඒක නිසා අපිට ඇත්තටම මේක හරිම ලේසි exam එකක්. මොකද ගොඩක් වෙලාවට අපි IELTS කරද්දි අපිට සැකයි බයයි අපිට මේ speaking section එකේදී අපිට ලකුණු දෙයිද දන්නේ නෑ. අන්නේ වගේ පොඩි අපිට තියෙන සැකයක්. නමුත් අන්නේ bias ගත ඒක නැති කරන්න තමයි මේ හැමෝටම සාධාරණ තමයි මේ exam එක තියෙන්නේ. හදලා තියෙන්නේ. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔයා හරියට කිව්වනම්, ඔයා හරියට කතා කරා නම්, ඔයා හරියට ලිව්වනම් ඔයාට අනිවාර්යයෙන්ම කම්පියුටර් එක ලකුණු දෙනවා. එතකොට හරි අපි යමු ඉස්සරහට. එතකොට PT වර්ග exam වර්ග තුනක් තියෙනවා. මේ ස්ලයිඩ් එක දාගත්තේ මම ඔයාලට ඒක පැහැදිලි කරන්න. එතකොට මේකෙන් PT academic සහ PT academic UKVI කියන දෙක සර්ව සමයි. ඒ දෙක එක exam එකක්. වෙනස් වෙන්නේ ඔයා UK වලට යන්න හිතන් ඉන්නව නම් ඔයා exam එක book කරද්දි මුලින් තෝරන්න තියෙනවා ඔයා කොහොටද යන්න හිතන් ඉන්නේ. අන්න එතකොට ඔයාට automatically PT academic UKVI කියන එක තමයි ඔයාට select වෙන්නේ. ඒක වෙනස තියෙන්නේ UK වලට විතරයි ඒක අදාළ වෙන්නේ. හැබැයි exam එක PT academic සහ PT academic UKVI කියන exam ඒ දෙකම එකම exam එකක්. එතකොට PT කෝ කියන්නේ ඒක වෙනස් අර දෙකට වඩා ඒක ඇත්තටම තියෙන්නේ ඔය ඉමිග්‍රේෂන් පර්පස් වලට. ඒ කියන්නේ ඔය රාජතාන්ත්‍රික ඒ වගේ වැඩවලට. ඒතකොට කැනඩාවේ ඒ වගේ වැඩවලට තමයි තියෙන්නේ කැනඩියන් PR පාත් එකේ. එතකොට ඒක අපිට මේ අදාළ නැහැ. අපිට ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදියට හරි නැත්නම් ස්කිල් මයිග්‍රන්ට් කෙනෙක් විදියට හරි කොරියාවේ ඉඳලා ඔයා හිතන්න ඔයා ඕස්ට්‍රේලියා, කැනඩා, එහෙම නැත්නම් USA, යුරෝප් කන්ට්‍රි එකකට ඔයා යන්න හිතන් ඉන්නවා නම් ස්ටුඩන්ට් කෙනෙක් විදියට හරි, එහෙම නැත්නම් ස්කිල් මයිග්‍රන්ට් කෙනෙක් විදියට හරි ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන PT academic, එහෙම නැත්නම් PT academic UKVI. හරි. මේ ස්ලයිඩ් එකෙන් ඔයාලට ගන්න තියෙන්නේ ඒක. මම මුලින් කියනවා මම පොඩ්ඩක් මේ ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක පොඩ්ඩක් ස්පීඩ් කරනවා නැත්නම් මේක ගොඩාක් වෙලා යනවා. ඊට පස්සේ මේක මට අප්ලෝඩ් කරන්න ගියාමත් ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මම පොඩ්ඩක් ඉක්මනට මේක කරන් යනවා. ඔයාලා රෆ්ලි මේකේ ඔයාලා අයිඩියා එක ගන්න මම මේ මොකද්ද කියන්න හදන්න කියලා. හරි අපි ඉස්සරහට යන්. එතකොට සමහර අය කියනවා මේ PTE ඒ කියන්නේ ඇක්සෙප්ට් කරන්නේ නැහැ ගොඩක් කන්ට්‍රි. ඒ කියන්නේ PTE කරලා වැඩක් නැහැ. IELTSම කරන්න ඕන කියලා නෑ. එහෙම නෑ. ඒක එහෙම වෙන්නේ නෑ. මොකද ඔයා දැන් බලන්න දැන් ගොඩාක් සයිට් වල ගොඩාක් යුනිවර්සිටිස් ඉල්ලන්නේ PTE තමයි ඉල්ලන්නේ. මුලින්ම PTE ස්කෝර් එක දාලා තියෙනවා පැහැදිලිවම. ඒතර ඔයාලට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ රටවල්ද. ඒ කියන්නේ ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, කැනඩා, USA, අයර්ලන්ඩ්, ජර්මනි, ඊළඟට ෆ්‍රාන්ස්, සිංගප්පූර් ඒ වගේ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් තියෙනවා. ඒ වගේ ගොඩාක් කන්ට්‍රීස් දැන් ඔයාගෙන් PTE ස්කෝර් එක තමයි කෙලින්ම ඉල්ලන්නේ. ඔයා 50ක් ඇචීව් කරන්න. එහෙම නැත්නම් 55ක් ඇචීව් කරන්න. අන්න ඒ වගේ තමයි ඔයාගෙන් ඉල්ලන්නේ. එතකොට ඒක නිසා අපිට ඒක ලේසි ඇත්තටම. හරි අපි ඉස්සරහට යන්. එතකොට මේක මුලින්ම කියන්න ඕන මේ එක්සෑම් එක ඇත්තටම අප්ඩේටඩ් එක්සෑම් එකක්. ඒ කියන්නේ මේක අවුරුද්දට සැරයක් දෙසරයක් විතර මේක අප්ඩේට් වෙනවා. ඒ අනුව එක්සෑම් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. එක්සෑම් එකට ලකුණු දෙන විදිය වෙනස් වෙනවා. එතකොට ඒ අනුව තමයි මම මේ වීඩියෝ සීරීස් එක හදලා තියෙන්නේ. උදාහරණයක් විදියට මේක ඔයා අහන්නේ අගෝස්තු 7 වෙනිදායින් පස්සේ නම් එතකොට එතෙන්දී එක්සෑම් එක වෙනස් වෙනවා. එතකොට අගෝස්තු 7 වෙනිදායින් පස්සෙත් ටත් ගැලපෙන විදිහට තමයි මම මේ එක්සෑම් එක මේ ස්ට්‍රක්චර් එක සම්පූර්ණයෙන්ම හදලා තියෙන මේ වීඩියෝ සීරීස් එක. ඒතකොට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. අගෝස්තු 7 වෙනිදායින් පස්සෙත් ඔයා එක්සෑම් කරන කෙනෙක් නම්
අනිවාර්යයෙන්ම මේකේ තියෙන දේවල් මේකේ තියෙන වීඩියෝ ටික හරියට ඔයා ෆලෝ කරා නම් ඔයාට අගෝස්තු 7න් පස්සේ කරන කෙනෙක්ටත් මේ ගැලපෙනවා. එතකොට මම මේ ස්ලයිඩ් එක මම යොදාගත්තේ පොඩ්ඩක් කම්පැරිසන් කරලා පෙන්නන්න IELTS එක කොහොමද PTE අපේ ලකුණු යන්නේ කියලා. එතකොට මේකෙදි දැන් මේක අගෝස්තු 7න් පස්සේ මේ ලකුණු දෙන මට්ටමත් මේකත් වෙනස් වෙනවා. ඒතර උදාහරණයක් විදිහට මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මේ අපි තනු මේ 66 මට්ටම කියලා 66 මට්ටම කියලා කියන්නේ PTE එකේ ඔයා achieve කරන ඒක සමාන වෙනවා IELTS වල 7 වලට. එතකොට දැන් අගෝස්තු 7න් පස්සේ මේක පොඩ්ඩක් 66 කියන එක ඒගොල්ලෝ 63 දක්වා අඩු කරනවා කියලා ඒගොල්ලෝ නොටිස් කරලා තියෙන ඒගොල්ලන්ගේ ඔෆිෂියල් සයිට් එකේ. එතකොට මේක 63 වෙනවා. එතකොට වෙන්නේ අගෝස්තු 7න් පස්සේ මේ පොඩ්ඩක් එක්සෑම් එක ඇඩ්වාන්ස් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අමතර තව මේ ප්‍රශ්න දෙකක් ඇඩ් කරලා තියෙනවා ස්පීකින් සෙක්ෂන් එකට. අන්න ඒ වගේ තමයි. මම ඒකයි කිව්වේ මේක අප්ඩේට් වෙවි යන එක්සෑම් එකක්. හරි අපි ඉස්සරහට යමු. හරි. එතකොට සරලවම ගත්තොත් මොකද්ද මේ PTE එක්සෑම් එක අපි සිම්පලි අපි සරලව මේක පැහැදිලි කරගත්තොත් ඔයා ගෙදරදී ඔයාගේ පර්සනල් කම්පියුටර් යොදාගෙන ඔයා මේක ප්‍රැක්ටිස් වෙනවා. ඊට පස්සේ ඔයා ප්‍රැක්ටිස් කරන් දිගටම යද්දි ඔයාට තේරෙනවා ඔයාට ගන්න පුළුවන් ලකුණු මට්ටම හරි දැන් මම සූදානම් කියලා එක්සෑම් එකට. ඒ කියන්නේ ඔයා PTE එක්සෑම් එක වගේම මොඩල් ටෙස්ට් ඒ කියන්නේ මොක් ටෙස්ට් කියලා අපි ඒකට කියන්නේ. අපි මේ ටෙස්ට් ට්‍රයල් ටෙස්ට් අපි ගෙදරදී කරනවා. ඒතර ට්‍රයල් අපි මේ ක්වෙස්චන්ස් අපි ගෙදරදී කරනවා. ඊට අදාළ ප්ලැට්ෆෝම් මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා මොනවද වෙබ්සයිට් කියලා. එතකොට අපි ඒක කරලා බලලා අපේ ලකුණු මට්ටම අපිට අපේ හිතට හරියන විදියට හරි මම දැන් සූදානම් කියලා ආවට පස්සේ අපි ඊට පස්සේ අපි පර්සනල් PTE account එකක් හදලා ඒක හරහා අපි අපිට ළඟම තියෙන ටෙස්ට් සෙන්ටර් එකක් අපිට නිදහස් එක දවසක් අපි යොදාගෙන ඩේට් එකක් ටයිම් එකක් යොදා ගන්නවා. ඊට පස්සේ අපි එක්සෑම් එක අපි ෆේස් කරනවා. ඊට පස්සේ අපි අපිට සමහරවිට ඔයා ගෙදර එනකොට එක්සෑම් එක ඉවරලා ගෙදර එනකොට රිසල්ට් එනවා. එහෙම නැත්නම් දවසක් දෙකක් ඇතුළත ඔයාට අනිවාර්යයෙන්ම රිසල්ට් එක එනවා. සරලව කිව්වොත් ඕක තමයි ඔයා PTE එක්සෑම් එකේට කොහොමද ෆේස් කරන්න කියලා තමයි මම මේකෙන් උත්සාහ කරලා තියෙන්නේ. එතකොට මේක තමයි ක්‍රමය ඔයා ප්‍රැක්ටිස් වෙනවා. ඊට පස්සේ අපි ටෙස්ට් සෙන්ටර් එකක් අපි තෝරගන්නවා. ඊට පස්සේ අපි ඒ සෙන්ටර් එකට ගිහිල්ලා අපි එක්සෑම් එක කරනවා. ඊට පස්සේ අපිට රිසල්ට් එක ලැබෙනවා. හරි. ඊළඟ මේ ස්ලයිඩ් එකෙන් මම ඔයාලට පැහැදිලි කරන්නේ එතකොට මේක තමයි අපිට හම්බෙන සර්ටිෆිකේට් එක. සර්ටිෆිකේට් එක කියන්නේ අපිට මේක අර IELTS වගේ අපිට ෆිසිකල් සර්ටිෆිකේට් එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. මේකේ ඔයාගේ Pearson site එකට ගිහිල්ලා ඔයා Pearson account එකක් හැදුවට පස්සේ ඒ account එකට තමයි ඔයගොල්ලෝ exam එකට ගිහිල්ලා exam එක ලිව්වට පස්සේ ඔයාගේ result එක එවන්නේ අන්නේ account එකට. අපිට ඒ account එකෙන් අපිට log වෙලා බලා ගන්න පුළුවන් අපේ result කොහොමද කියලා. එතකොට මේකත් අපි IELTS වල අපිට ලකුණු දෙන්නේ 9 උපරිම මට්ටම 9. ඒතකොට මේකේ උපරිම මට්ටම 90 ඒකේ වගේම. ඒතකොට මේකෙත් speaking, writing, reading, listening කියන ප්‍රධාන component හතර තමයි අපේ මනින්නේ ඒගොල්ලෝ. එතකොට මේක තමයි ලැබෙන මේ overall score එක. එයාගේ මේ හතරේ mean එක 83යි. ඒ වගේ ඔයාගේ මේකත් මේ වගේ තමයි එන්නේ. එතන ඔයගොල්ලෝ යනකොට ඔයාගේ එක්සෑම් දවසට තමයි ඔයාගේ ෆොටෝ එක ගන්නෙ. ඒ ෆොටෝ එක තමයි මෙතනට එන්නේ. එතකොට මම ඒ ටික ඉස්සරහට ඔයගොල්ලෝගේ එක්සෑම් කියන ඒ වීඩියෝ එකේදී ඒක දැනගන්න පුළුවන් කොහොමද එක්සෑම් එකට යන්නේ, එක්සෑම් එකට ෆේස් කරන්නේ කොහොමද. එතකොට මම ඒ ටික ඒ වීඩියෝ එකේ තියෙනවා. එතකොට මේක මම දලව මම මේ රෆ්ලි මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. අපිට තියෙන්නේ එන ඒ රිසල්ට් එක අපිට එතනින් පුළුවන් ඒක ඕස්ට්‍රේලියන් ඉමිග්‍රේෂන් එකටද නැත්නම් කොහෙටද කැනඩාවටද අපිට මේ USA වලටද එහෙම නැත්නම් කොරියාව යුනිවර්සිටි එකකටද අපිට කැමති තැනකට අපිට එතනින් ඒ පාත් එක හරහා අපිට මේ රිසල්ට් එක සෙන්ඩ් කරන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ මම පොඩි ඩීටේල්ස් ටිකක් දාලා තියෙනවා. සාමාන්‍ය එක්සෑම් ෆී එක මෙහෙ වෙන්නේ මාන්වොන් 30ක් විතර. එතකොට එක්සෑම් සෙන්ටර්ස් නම් තියෙන්නේ කොරියාවට 3යි. සෝල් වල 2ක් තියෙනවා. පූසාන් වල 1ක් තියෙනවා. එතකොට මේක one day exam එකක්. ඔයගොල්ලෝ දැන් අද
Pearson site එකට ගිහිල්ලා ඔයා exam එකක් book කරන්න check කරා නම් සාමාන්‍යයෙන් සෙනසුරාදා නම් ඉරිද නැහැ exam. සෙනසුරාදා නම් booking සාමාන්‍යයෙන් තියෙන්නේ මාසයකට විතර පස්සේ වගේ check කරාම සති දවස්වල නම් අනිවාර්යයෙන්ම දැන් අද check කරා නම් දවස් 3කට ඉස්සරහින් වගේ අනිවාර්යයෙන්ම ඔයාලට booking එකක් දාගන්න පුළුවන්. නිකන් ලොකු මේකක් නැහැ. එතකොට ඔයාලට ඒක මම කියලා දෙනවා කොහොමද account එකක් හදාගන්නේ. ඔයාලා කොහොමද ඒක තනියම exam එකක් apply කරගන්නේ ඊළඟට ඒ දේවල් මම කියලා දෙනවා. එතකොට මේක one day exam එකක් විනාඩි 135ක් ඒ කියන්නේ 120යි exam එක විනාඩි 15ක් යන්නේ අපේ registration වලට. ඒ කියන්නේ අපි එතනට exam එකට ගිහිල්ලා exam hall එකේ අපිව check කරලා අපිව අතුලට අරගෙන ඊළඟට අපේ fingerprint අරගෙන අපේ palm එකේ scan කරලා photo එකක් අරගෙන ඒ ටික කරනත් එක තමයි විනාඩි 15ක් මුළු exam එකම විනාඩි 135ක් කියලා ඒගොල්ලෝ දාලා තියෙන්නේ. එතකොට අපිට සාමාන්‍ය result එක දවස් 2ක් ඇතුළත උපරිම දවස් 2ක් ඇතුළත අපිට result එක එනවා. හරි අපි ඉස්සරහට යමු. එතකොට හරි. මෙන්න මේක තමයි සම්පූර්ණ ස්ට්‍රක්චර් එක අපේ exam එකේ දැනට තියෙන. ඒ කියන්නේ ඔයා මෙතන හොඳට බලන්න PT academic exam එක වේවා PT academic UKVI වේවා ඒ exam දෙකේම structure එක මෙන්න මේක තමයි exam structure එක. එතකොට මේකෙදි total time එක මම කිව්වේ විනාඩි 130ක් 135ක් විතර අපේ exam එක තියෙන්නේ විනාඩි 120ක් 125ක් වගේ තමයි තියෙන්නේ. ඔයා ඒ කියන්නේ speaking, writing, reading, listening කියන ප්‍රධාන component හතර තමයි ඔයාගේ check කරන්නේ. එතකොට මම මේක පැහැදිලිවම ඔයාට දාලා තියෙනවා speaking එකේ එන ප්‍රශ්න ටික මොකද්ද? writing එකේ එන ප්‍රශ්න දෙකයි තියෙන්නේ. ඒක මොකද්ද? reading section එකේ එන ප්‍රශ්න ටික මොකද්ද? listening එකේ ප්‍රශ්න ටික මොකද්ද කියලා මම පැහැදිලිව දාලා තියෙනවා. එතකොට ප්‍රශ්න වර්ග විදිහට ගත්තොත් ඔයාට මෙතන පේනවා ඇති එකේ ඉඳන් පටන් අරන් 22ක්. ඒ කියන්නේ ප්‍රශ්න වර්ග 22ක් තියෙනවා. එතකොට මේ මගේ මේ හැම ප්‍රශ්නයකට අදාළවම කොහොමද මේකේ full marks ගන්න කියලා මම වෙනම පැහැදිලි කරලා තියෙන වීඩියෝ තියෙනවා මේ හැම එකටම. ඒක නිසා ඒවා වෙනම තියෙනවා ඔයාලට බලන්න. එතකොට මේකෙදි බලන්න හොඳට දැන් ඔයා අගෝස්තු මම මේක කිව්වා මේක හැමතිස්සෙම අප්ඩේට් වෙන අවුරුද්දට සැරයක් දෙසරයක් අප්ඩේට් කරන. එතකොට ලකුණු මට්ටම අප්ඩේට් කරන මේ අප්ඩේටඩ් එක්සෑම් එකක් තමයි අපි මේක PTE කියලා කියන්නේ. එතකොට ඔයා අගෝස්තු 7ට කලින් මේ එක්සෑම් එක කරන කෙනෙක් නම් ඔයාට එන්නේ ස්පීකින් සෙක්ෂන් එකේ මෙන්න මේ ප්‍රශ්න 5 විතරයි. මේ read aloud, repeat sentences, describe image, retell lecture සහ answer short questions. මෙන්න මේ 5 විතරයි ඔයාට අගෝස්තු 7ට කලින් එක්සෑම් එක කරනවා නම් එන්නේ. එතකොට මෙන්න මේ දෙක 6 7 කියන මෙන්න මේ දෙක summarize group discussion, respond to situation. මෙන්න මේ දෙක අලුතෙන්ම ඇඩ් උනේ. එතකොට මේ දෙක අගෝස්තු 7න් පස්සේ ඔයා එක්සෑම් කරන කෙනෙක් නම් එතකොට ස්පීකින් සෙක්ෂන් එකේදී ඔයාට මෙන්න මේ දෙකත් හම්බ වෙනවා. එතකොට මේක තමයි හෝල් ස්ට්‍රක්චර් එක. ඔයා හොඳට බලා ගන්න මේක. එතකොට මම මේකේ 1 by 1 මම ඔයාලට එක්ස්ප්ලেইন කරනවා මේකේ ෆුල් මාක්ස් මේ හැම එකටම ගන්න කොහොමද කියලා. ඇත්තටම මේකෙදි අපි ගණුදුණු කරන්නේ කම්පියුටරයක් එක්ක නිසා අපිට සෑහෙන ලකුණු ප්‍රමාණයක් අපිට මේකදී ගන්න පුළුවන්. මොකද කම්පියුටර් එකකට කවදාවත් මීනින් එකක් ඒක මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද ඔයගොල්ලෝ කරන්න කියලා. මීනින් එකක් එයාට වැලියු කරන්න, ඒ කියන්නේ මීනින් එකක් ගැන එයාට අයිඩියා එකක් නැහැ. එයා වැඩ කරන්නේ, ඒ කියන්නේ AI එකක් වැඩ කරන්නේ එයාට දීලා තියෙන ක්‍රයිටීරියා වලට, එයාට දීලා තියෙන ෆ්‍රේම්වර්ක් ඇතුළත තමයි එයා ලකුණු දෙන්නේ. ඒතකොට ඔයාට හරි ලේසි මේකේ ලකුණු ගන්න. අපි හරියට ටෙම්ප්ලේට්ස් ටික, ඒ කියන්නේ ටෙම්ප්ලේට් ටික හරියට පාඩම් කරලා ගිහිල්ලා ඒ ටික හරියට අපි යූස්ෆුල් විදිහට යොදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම AI එකට ඔයාලට ලකුණු දෙන්න වෙනවා. එතකොට අපි මේකදී එතකොට අපේ තියෙන ඒ ට්‍රිකි ගතිය, ඒ කියන්නේ ට්‍රිකි වෙන්න ඕන මේකදී ඔයා පුළුවන් නම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාලට ලකුණු මේකේ ෆුල් මාක්ස් ගන්න පුළුවන්. ඒක මම හරියට කියලා දෙනවා වීඩියෝ එකකින් වීඩියෝ එකට. අපි ඉස්සරහට යමු. එතකොට මම ඔයාලට කලින් කිව්වා අපි දැන් PTE exam center එකට ගිහිල්ලා අපි exam එකක් කරන්න කලින් අපි ඒ වගේම විදියට අපි exam අපි මම කිව්වා ඔයාලා වැඩ කරන ගමන් මේ වීඩියෝ අහනවා, කන ගමන් මේ වීඩියෝ එකක් බලනවා, මේ ප්‍රශ්නයක් කරන්න කොහොමද කියලා බලනවා. ඊට පස්සේ ඔයාලට ෆ්‍රී ටයිම් එකක් තියෙන හැම වෙලෙම මේ ප්‍රශ්න මම දාලා තියෙන වීඩියෝ එකක් බලලා
අයිඩියා එකක් ගන්නවා කොහොමද මේ ප්‍රශ්නේ කරන්න කියලා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා අපි අපේ කම්පියුටර් එක ඔන් කරගෙන අපි ඒ ප්‍රශ්න එක්සෑම් එකට එන ප්‍රශ්න අපි ඒ විදිහටම අපි කරලා බලනවා අපිට ලකුණු එනවද කියලා. අපි ඒකට අපි යොදා ගන්නවා විවිධ platforms තියෙනවා දැන්ට හදපු ඒ කියන්නේ develop කරපු AI තියෙනවා අපිට ලකුණු දෙන. ඒ කියන්නේ PTE exam එක වගේම ඒගොල්ලෝ කියන්නේ model exam model questions හදලා ඒ වගේම exam එකට ආපු question අරගෙන ඒවත් ඇතුළත් කරලා හදපු AI තියෙනවා. එතකොට මෙන්න මේවා තමයි දැන්ට තියෙන්නේ. සාමාන්‍යයෙන් මම recommend කරන්නේ දැන් මෙන්න මේ හතර තමයි සාමාන්‍ය ලෝකෙ ප්‍රසිද්ධම platforms හතර. ඉතින් මෙතනිනුත් ඔයා කැමති එකක් කරන්න පුළුවන්. ඔයාට මේක කොහොමද account එකක් හදාගන්නේ කියන එක වීඩියෝ එක වෙනම තියෙනවා. ඒක කොහොමද practice කරන්න කියන වීඩියෝ එක වෙනම තියෙන account එකක් හදාගෙන. ඒතොර ඒ account එකෙන් ඔයා කොහොමද VIP account එකක් හදාගන්නේ? ඒ හැමදේම තියෙනවා. මම නම් ඔයාලට recommend කරන්නේ මේ හතරෙන් Ape Uni කියන එකත් එක්ක යන්න කියලා. මොකද Ape Uni එක China product එකක්. ඒක පොඩ්ඩක් ලකුණු දෙනවා අපිට අඩුයි. ඒ වුණාට ඒක එක්සෑම් එකට සරල සම විදිහට යන්නේ. අපිට ලකුණු පොඩ්ඩක් අඩුවෙන් දුන්නට අපිට ඒකේ ලකුණු මට්ටම මේ චුට්ටක් අඩු වුණාට පොඩ්ඩක් අමාරුයි එක්සෑම්. ඒකේ තියෙන එක්සෑම් පොඩ්ඩක් අමාරුයි. ක්වෙස්චන්ස් එහෙම පොඩ්ඩක් අමාරුයි. හැබැයි අපි පොඩ්ඩක් අමාරු දෙයක් එක්ක පොඩ්ඩක් හැප්පුණොත් අපිට එක්සෑම් එකේදී එක්සෑම් එක සෑහෙන ලේසි වෙනවා. ඒත් ඔයා හිතන්නකෝ ඔයාට Ape Uni එකේ ඔයා ප්‍රැක්ටිස් කරද්දී ඔයාට එන්නේ total marks එක ලකුණු 55 කියලා. ඔයාට 55 එනවනම් අනිවාර්යයෙන්ම ඔයාට එක්සෑම් එකට ගිහලා එක්සෑම් එක කරද්දී රියල් එක්සෑම් එකේදී ඔයාට අනිවාර්යයෙන්ම 60 සීමාව අනිවාර්යයෙන්ම එනවා. අන්න ඒ වගේ තමයි Ape Uni එක පොඩ්ඩක් අමාරුයි. හැබැයි ඒක හරියටම හරි කියලා තමයි කියන්නේ ඒක ප්‍රූව් කරලා තියෙනවා. ඒක මොකද China product එකක් වුණාට ඒක ඇත්තටම හොඳයි. මේ language academy කියන එක ඒක මම හිතන්නේ Indian product එකක්. ඒක එච්චරම එකත් හොඳයි. නමුත් මේ දෙක අතරින් මට මම recommend කරන්නේ Ape Uni එක. ඊට අමතරව Alpha PT කියලා දෙන එක Australian product එකක්. ඊළඟට Guruli ඒක Indian එකක්. ඒවත් කරලා බලන්න කැමති නම් හැබැයි මම මේ වීඩියෝ සීරීස් එකේ යන්නේ Ape Uni එකත් එක්ක. ඒක නිසා Ape Uni account එකක් හදන්නේ කොහොමද? ඒක VIP අපි access එක ගන්න කොහොමද? ඒ දේවල් ඔක්කොම ටික මම ඒ වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. හරි අපි ඉස්සරහට යමු. එතකොට PT exam එකක් කියන්නේ මොකද්ද? අපි ඒකට සූදානම් වෙන්න ඕන කොහොමද? එතකොට අපි ඒක ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? ඊට පස්සේ අපි කොහොමද exam එකක් book කරගන්නේ? සහ අපි කොහොමද exam එකක් ලියලා අපි හොඳ result එකකට යන්නේ කියලා මේ හැම දෙයකටම අදාළ වීඩියෝ separate වීඩියෝ මේ පැකේජ් එකේ තියෙනවා. ඒතර ඔයාලා කරන්න ඕන මේ introduction එක අහන් හිටිය වගේ introduction එක බලන් හිටිය වගේ ඔයාලා වීඩියෝ එකෙන් වීඩියෝ එකට හැමදේම බලන්න. බලලා ඉවර වෙලා ගෙදර ඇවිල්ලා ඔයාලා මං කිව්ව එකයි වැඩ කරන වෙලාවේ අපි කෑම පැයේ අපි ලන්ච් ටයිම් එකේ අපි මේ වීඩියෝ බලනවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඕගොල්ලෝ මේවා ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. එතකොටම ඔයාලා මුලින් පළවෙනි ක්වෙස්චන් එක දෙකේදී ඔයාලා ලකුණු හම්බෙන්නේ ගන්න නැහැ. හැබැයි ඔයාලා ක්වෙස්චන් 5ක් 6ක් 10ක් 15ක් ඔයාලා කරන් යද්දි ඔයා හිතනවා මේක මට ඒ කියන්නේ ඒකට ආස වෙනවා ඔයා මේ එක්සෑම් එක කරන්න ඔයා ක්වෙස්චන් මේවා කරන්න ඔයා රීඩ් ලවුඩ් එකක් කරද්දි ඔයාට ලකුණු මුලින් එන්නේ ලකුණු 50ක් විතර. හැබැයි ඔයා ටික කරලා රීඩ් ලවුඩ් 10ක් විතර කරද්දි ඔයාට ලකුණු 70 80 වෙනවා. ඒතකොට ඔයා මේක කරන්න සෑහෙන්න ආස වෙනවා. අන්න ඒ වගේ මේ එක්සෑම් එක හරිම ලේසි එක්සෑම් එකක්. එතකොට ඔයා මේ මම දෙන ගයිඩ්ලයින් ටික හරියට කරලා ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයක් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඒකට ඇත්තටම මේ තියෙන වැඩ ඒව මේවත් එක්ක ඔයාලට හැමෝටම මට ආන්සර් කරන්න බැරි වේවි. ඒ වුණාට ඔයාලා මට මැසේජ් එකක් දාලා තිබ්බොත් අනිවාර්යෙන් මම ඔයාලට ඒකට රිප්ලයි කරනවා. ඔයාට අවශ්‍ය කරන හැමදේම මම ඒ විදිහට ඔයා මැසේජ් කරාට පස්සේ මම ඒ විදිහට හරි ගස්සලා දෙනවා. හරි. ඉතින් මේ පාර්ට් එකේ මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට separate වීඩියෝ වලදී දිගටම අපි මේ වීඩියෝත් එක්ක හමු වෙමු. හරි. Thank you.